සිංහල දුරගිය කාලයක කපිලාවස්තු රාජධානියේ මහ උපතක් පුරෝකතනය කෙරිණි. මායාදේවිය අද්භූත ස්වප්නයක් දැකීය. සුදු ඇට්ටයා හෙවන්ගෙන් මතුවිය. පණ්ඩිතයෝ රජට කියා සිටියහ. ඉපදෙන දරුවා විශිෂ්ට තැනැත්තා වේ. මායාදේවිය ලුම්බිණි උයනේට ගමන් කළාය. එහිදී සිද්ධාර්ථ උපත ලැබීය. ලෝකය සංසුන් ප්‍රභාසවත් විය. නවජාත සිද්ධාර්ථ හත්පා ගැසූ අතර ඔහුගේ පියසට පහළ ලෝටස් මලක් පිපී තිබුණි. රාජධානියේදී මේ මහ උපත සඳහා විශාල උත්සවයක් පැවැත්විණි. ජ්‍යෝතිෂියා රජු වෙත කීය මේ ළමයා විශිෂ්ට රජෙක් හෝ පෞවතෙක් විය හැක. මායාදේවිය මෘදුව හඬමින් කීය ඔබ ලෝකය ආලෝකමත් කරයි. මහරාජාතුමා විශාල කනස්සල්ලකින් පසු විය. මගේ පුතා රාජධානිය අතහැර ගියොත් දිවයිනේ සිට සංසුන් ආලෝකයක් බසිනි සහ දෙවියන් සිද්ධාර්ථ උපත ආශිර්වාද කළා. රාජතුමා තීරණය කළේය. මගේ පුතා වැඩිහිටියෙක් වන තෙක් මන්දිරය අතහැර යා නොහැක. මාලිගාව තුල සුන්දර උයන හා මහත්ම මහල් පිරී තිබුණි. සෑම දිනකම ගීත, නර්තනය සහ උත්සව වලින් පිරී ගියේය. නමුත් සිද්ධාර්ථ හිතුවා මන්දිරයට පිටතින් ලෝකය කෙසේද? රාජාහු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ මගේ පුතා දුක් විපාකය නොදකින ලෙස බලන්න. සිද්ධාර්ථයා සංසුන්ව ජීවත් විය දුක් විඳින බව නොදැන. ඔහු ප්‍රඥාවන්ත ගුරුන්ගෙන් දාර්ශනිකත්වය හා ප්‍රඥාව අධ්‍යයනය කළේය. මාලිගාවේ ජීවිතය සැමවිටම සාමකාමී සහ පරිපූර්ණ ලෙස පෙනිනි. නමුත් ඔහුගේ හදවත තුල වචනගත කළ නොහැකි හිස්භාවයක් වැඩි වෙමින් පැවතිනි. ඔහු මන්දිරයේ දොරටු අසල නැවතී මට පිටතට යා යුතුයි කියා සිටියේ. එම රාත්‍රියේ සිද්ධාර්ථයා මන්දිරය සංසුන්ව අතහැර ගියේය. ඔහුගේ ගමන් ආරම්භ විය. සිද්ධාර්ථ කුමාරයා පළමු වරට මහලු බේට්ටුවට පිටවී පිටත ලෝකය නැරඹීමට උත්සාහ කරයි. වීදියන් ජීවිතයෙන් පිරී තිබේ වෙළෙන්දන්, ළමුන් සහ ගමන් මගීන්ගේ උද්දීපාන. සිද්ධාර්ථ උණුසුම් වශයෙන් කම්පනය වන පුද්ගලයෙකු දැකිය හැකි. සැලෙන සිද්ධාර්ථ ඔහුගේ ගාමිණියෙන් ඇසිය මේ පුද්ගලයාට කුමක්ද? ගාමිණිය පිළිතුරු දෙනවා මේ පුද්ගලයා අසනීපයි. රෝගය ඕනෑම කෙනෙකුට විය හැක. සිද්ධාර්ථ කුමාරයෙකු වුවද රෝග වළකිය නොහැකි බව සංසුන් කරයි. සැලවුණු සිද්ධාර්ථ නගරය හරහා ඔහුගේ ගමන තවදුරටත් කරයි. ඔහු හදිසියේම මදක් ඉවසා ගමන් කරන වියමනක තරුණයෙකු දැකිය හැකි. කුතුහලයෙන් පිරි සිද්ධාර්ථ අසයි ඔහුට කුමක්ද වුනේ? ඔහු වයස්ගත වී ඇත. සියල්ලෝම වයසට යති කවුරුත් එය වළකිය නොහැක. සියල්ලෝම වයසට යන බව සංසුන් කළ සිද්ධාර්ථගේ සිත බර විය.
කම්පණය වූ සිද්ධාර්ථ රෝග සහ වයස්ගත වීම වළකිය නොහැකි නම් ජීවිතයේ සැබෑ අරුත කුමක්ද යන කරුණෙහි සංසුන් විය. සිද්ධාර්ථ සංසුන් වී ඔහුගේ ගමන දිගටම කරයි. හදිසියේම ඔහු මල සිරුරක් මතකදවාගෙන යන පිරිසක් දැකිය හැක. ඔහුගේ හදවත සැරයෙන් තද විය. ඔහු අසයි මේ පුද්ගලයාට කුමක් වුණාද? ගාමිණිය දැඩිව කියයි ඔහු මිය ගොස් ඇත. සෑම කෙනෙකුම කිසියම් දවසක මරණය මුහුණ දිය යුතුය. සිද්ධාර්ථ කම්පණය විය. එසේනම් සියලුම සත්තුන් අනාගතයේ මිය යනවාද? ඔහුගේ සිත වාතල විය. දුකින් මිදීමට කිසිදු මාර්ගයක් නැද්ද? ඔහු පවුලේ සමාජිකයන් දුකින් රැඳී කඳුළු හලන බව දැකිය හැක. සිද්ධාර්ථ දුක හැමතැනම පවතින බව අවබෝධ කරයි. ඔහු සිතයි මේ දුක් විඳීම අවසන් කිරීමට මාර්ගයක් තිබේද? ඔහු සමකාමීව ධානය කරන භික්ෂුවක් දැකිය හැක. මේෙන් මිදීමේ මාර්ගය විය හැකිද? ඔහු සිතයි. දෘಢ නිශ්චයකින් සිද්ධාර්ථ සත්‍ය සොයා යාමට තීරණය කරයි. සත්‍ය සොයා ගැනීමට අදිෂ්ඨාන කරගෙන සිද්ධාර්ථ පූජනීය බෝධි වෘක්ෂය යට වාඩි වී සිටි. ඔහුගේ හදවත ස්ථිරයි, ඔහුගේ මනස පැහැදිලි. සිද්ධාර්ථ භාවනා කරන විට මායාවේ අධිපති මාරයා පෙනී සිටි. ඔහු සිද්ධාර්ථගේ අවධානය බිඳ දැමීමට උත්සාහ කරයි. මාරයා තම දියණියන් යවන්නේ සිද්ධාර්ථගේ සුන්දරත්වයෙන් හා ආශාවෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමටයි. නමුත් සිද්ධාර්ථ නොසැලී සිටි. ඔහුව පොළඹවා ගැනීමට අපොහොසත් වූ මාරයා බියකරු හමුදාවක් කැඳවයි. ඔවුන් ආයුධ ඔසවාගෙන සිද්ධාර්ථ දෙසට පහර දෙති. මාරයාගේ හමුදාව ඔවුන්ගේ ආයුධ මුදාහරින නමුත් සිද්ධාර්ථ වෙත ළඟාවීමට පෙර ඒවා හානිකර පෙති බවට පත්වේ. සිද්ධාර්ථ පොළොව ස්පර්ශ කරයි. ඔහුගේ අදිෂ්ඨානය සාක්ෂි දැරීමට එය කැඳවයි. ඔහුගේ සත්‍ය පිළිගනිමින් පොළොව වෙලයි. පරාජයට පත් වූ පසු මාර සහ ඔහුගේ මායාවන් අතුරුදහන් වේ. රාත්‍රිය නැවතත් සංසුන් වේ. සිද්ධාර්ථ ගැඹුරු භාවනාවට පිවිසෙන්නේ පැවැත්ම, දුක්ඛිතභාවය සහ විමුක්තියේ මාවත පිළිබඳ සත්‍ය දකිමිනි. අලුයම උදාවන විට සිද්ධාර්ථ බුද්ධත්වයට පත්වේ. ඔහු තවදුරටත් කුමාරයෙකු නොවේ, ඔහු බුදුන් වහන්සේය. බුදුන් වහන්සේ අවදි වන විට පොළොව සහ අහස ප්‍රීති වේ. මල් පිපෙන අතර වාතය දිව්‍ය සංගීතයෙන් පිරී යයි. බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුන් වහන්සේ සිය පළමු වචන මෙසේ පවසති. අනන්ත ජීවිත කාලයක් පුරා මම සත්‍ය සොයවෙමි. දැන් මම නිදහස්. අසීමිත කරුණාවෙන් යුතුව බුදුන් වහන්සේ තම ප්‍රඥාව බෙදා ගැනීමට පිටත් වී ලෝකයට ආලෝකය ගෙනයි. ගෞතම බුද්ධයා සතාපනී පාක් වෙත පැමිණේ සාමකාමී වායුගෝලය වට කරගෙන ඇත.
බුද්ධයා 5 දිනෙකු වූ භික්ෂූන් හමු විය. ඔවුන් පුදුමයකි. ඔහු සිනහවක් දක්වයි. සංසුන් බව පිරුණු සංසුන් ඡායාවක්. භික්ෂූන් පුදුම සහ සැකයෙන් ලා සිටි පිරිති. බුද්ධයා මධ්‍යම මාර්ගය ගැන කතා කරයි. අතිසංසුන් වදනන් පිරුණු සංසුන් මොහොතක්. ඔහු දුක සහ එය මැඩලීමේ මාර්ගය පැහැදිලි කරයි. සත්‍ය තුලින් මෝහය මැඩලිය හැකි බව බුද්ධයා පැහැදිලි කළාය. සාමය හා ආලෝකය ගෙනෙන අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කෙරේ. භික්ෂූන් බුද්ධානුභවයෙන් ආලෝකමත් වේ. ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේලාගේ සභාවක් පිහිටුවන ලදී. බුද්ධයා ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය දේශනා කළාය. බුද්ධයාගේ උපදෙස් ලොවට ආලෝකයක් විය. කොසල රජදහනේ උත්කර්ෂවත් මාලිගාව. රජපසේනදී රන් අසුනක් මත ගරුරටා අරන් හිමි. මෙහෙයුම්කරු බුදුරජාණන් වහන්සේගේ පැමිණීම ප්‍රකාශ කරයි. බුදුරජාණන් වහන්සේ මාලිගාවට ඇතුළු වේ. ඒ මහතාගේ කායයේ විශේෂ ආලෝකය දිස්වේ. රජු ගිලී බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් පිළිගනි. රජු බුදුරජාණන් වහන්සේට මහා වාසස්ථානයක් යෝජනා කරයි. නමුත් බුදුරජාණන් වහන්සේ සුළු පුටුවක සංසුන් ලෙස වාසය කරයි. ඔබට ධනය සහ බලය අතහැර දැමීමට මොන ආකාරයෙන් හැකිවියද? රජු ප්‍රශ්න කරයි. බුදුරජාණන් වහන්සේ සිනාවෙන් ඉම්පර්මනන්ස් ගැන කතා කරයි. බුදුරජාණන් වහන්සේ කතා කරන අතර ධනවත් පුද්ගලයෙකු සිය ධනය නැති වූ හැටි යලි මතක් කරයි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතට වැලි ගන්නා අතර මිනිස්යාගේ අප්‍රමාණ ආශාව පිළිබඳව පැහැදිලි කරයි. රජු සිහිනෙන් පැනෙනවා. තමාගේ සිතුම් පැතුම් මියදී යාමට විය හැකි බව තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බලය සහ ධනය පසුපස ගිය තවත් රජෙකුගේ කතාවක් කියයි. එම රජයාගේ රට දුක් විඳින ආකාරය කෝසල රජුට සැලසුම් වන්නේය. තෙරුන් ජීවිතය වඩාත් වැදගත් බව රජු අනුබෝධ කරයි. බුදුරජාණන් වහන්සේ රජුගේ අතේ සංසුන්ව තබමින් ඇතුළතින් සංසුන්ව ජීවත් වීමට උපදෙස් දෙයි. අවසන් වශයෙන් රජු බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් වැඳි. ඔහු වඩාත් දයාන්විත රජෙකු වීමට සිතින් පිළිගන්නවා.